Tamanට යහපත වීම උදෙසා තමයි ඔක්කොම කරන්නේ. ඒකයි මම ඔබට කිව්වේ පින්වතුනි ඔබ වුණත් මොනවා හරි දෙයක් පුරාතනෙට පූජා කළා ඒක අපි හැමෝම එකතු වෙලා දානේ දුන්නට පස්සේ ඒ දානේ දුන්න බව අපි කියද්දි මක් වෙනවද? පුදුම සතුටක් එනවා. එතකොට ආයි මක් වෙන්න හිතෙනවද? තව දෙන්න හිතෙනවා. දැන් මෙහෙම කිව්වා කියලා නෑ මං ආයි දෙන්නේ නෑ 7-5ක්වත් දෙන්නේ නෑ. එහෙම හිතා ගන්න එපා. ඒක පින. ඒක බාධකයක් නෙමෙයි පින්විතනේ. ඒක පින. අපි නිවන අදිස්ථාන කරගෙනම කරන්නේ ඒකයි. නිවන අදිස්ථාන කරගෙන නෙමෙයි නම් කරන්නේ පින්විතනේ පින කියන්නේ ලොකු බාධකයක්. පව කියන්නේත් ලොකු බාධකයක්. හැබැයි නිවන අදිස්ථාන කරගෙන පින කරද්දී පින්විතනේ මේ බාධක කොටස අයින් වෙනවා. නමුත් ඒත් පින්විතනේ නිවන දන්නේ නැති කෙනෙක් වුණත් පින තමයි කරන්න ඕනේ. මොකද පින කළොත් එයා සුගතිය රැඳෙනවා. නිවන නොදැක්කත් සුගතිය රැඳෙනවා. කවදා හරි දවසක සුගතියේ තමයි පින්විතනේ සුගතයන් වහන්සේලා පහළ වෙන්නේ. සුගතියෙන් තමයි ඇක්සස් තියෙන්නේ හැමතිස්සෙම නිවනට පින්විතනේ. සතර අපායෙන් ඇක්සස් නැහැ. භාග්‍යවතුන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙන්නේ පින්විතනේ. ඒ මනුස්ස ලෝකේ පහළ වෙන භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න පුළුවන් සුගතියේ ඉන්න පිරිසට. යටට ගියොත් බෑ. ඒක නිසා නිවන නොදැක්ක නිවන දන්නේ නැති කෙනෙක් වුණත් පින කරන එක තමයි වටින්නේ. නමුත් නිවන දන්න අයට නිවන පිළිබඳ අදිස්ථානයෙන් ඕනේ පින්විතනේ පින හැමතිස්සෙම කරා. එහෙම නැත්නම් ඒක නිවන පැත්තට යොමු වෙන්නේ නැහැ. දැන් හැමතිස්සෙම ඔබ පිනක් කරද්දී නිවන ගැන අදිස්ථාන කරගෙනම කරන්න නිවන උදෙසා වෙහෙසෙන උතුමන්ට හැමතිස්සෙම පින්විතනේ ඔය ඒවා ඔබට කරන්න පුළුවන් උපරිමේ කරා. කොහේ හරි කමන්නේ නිවන උදෙසා වෙහෙසෙන පිරිසක් ඉන්නවා. ඒක ගිහි පැවිදි කවුරුණක් කමන්නේ නිවන උදෙසා නම් වෙහෙසෙන්නේ පින්විතනේ අන්න ඒක අදිස්ථාන කරගෙන ඒ ඔබ කරන පින්කම් කරන්න.